හයි ගයිස් අද ඔයාලට අපි පෙන්වන්න ආවේ ලස්සනම ලස්සන ලංකාවේ තැනක් නන් නෙවෙයි මේ අපේ දන්සල දුන්න විදිය ගැන කියන්න තමයි මේ ලස්සන වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි දුන්නා ලොකුම ලොකු රොටි දන්සලක්. ඒක ගැන තමයි අද ඕගොල්ලොන්ට කියන්න යන්නේ. මෙන්න මෙතන තමයි අපේ දන්සලේ පට්ටම කට්ටක් තියෙන තැනක්. මෙතෙන්ද වැඩට අහු වුණා නම් ඉතින් sorry.com තමයි මාරම අමාරුයි මෙතන වැඩ කරන එක. දන්සල දෙන්න ඕනේ හින්දා ඉතින් අපේ කට්ටිය මහන්සියලා මෙතන වැඩ කරන විදිය පේනවනේ. අපේ අය මෙතෙන්ට කිව්වේ ගිනි කනවා කියලා. ඒ තරමට අමාරුයි මෙතන. රොටි පූච්චන්නේ ඔක්කොම කරේ මෙතන තමයි. ඉතින් මෙතෙන්ට අහුනොත් sorry තමයි පිටි කිලෝ 250ක දන්සලක් තමයි අපි දුන්නේ. 250ම ඉවරුණා. ලොකු සෙනගක් ඇවිල්ලා හිටියා. මෙන්න මෙතන තමයි අපේ රොටි හදන තැන. එතන පිටි බෝල කරලා ඊට පස්සේ රොටිය වඩන්නේ මෙන්න මෙතන. මෙතන මාර මහන්සියක් වුණා අපේ කට්ටිය. රැලි වෙනකන් ඇහැරගෙන ඉඳලා හට් ගහලා ලොකු මහන්සියක් වුණා. ඒ වගේම දන්සල යන අතරෙත් අපේ අය පිටිපස්සේ මේ විදියට වැඩ. ඉතින් මේ දන්සල දුන්නේ සමගි ත්‍රිරෝධරත සංගමය සහ අපේ ගමේ අය එකතු වෙලා ලොකුම ලොකු රොටි දන්සලක් පැය 3ක් 2කමාරක් 3ක් විතර එක දිගට දන්සල දුන්නා. එක්කෙනෙක්ට රොටි 2ක් 3ක් වගේ වෙන්න සෑහෙන වෙලාවක් දුන්නා අපි දන්සල. හැමෝගෙම සතුට තමයි ලොකුම ලොකු සෙනගක් කෙන එක දන්සලට. ඉතින් අපේ දන්සලටත් මේ විදියට ලොකුම ලොකු පෝලිමක් තිබුණා. ඒ වගේම සෙනගත් හිටියා සෑහෙන්න. ඉතින් අපිට ඒක සතුටුයි. දන්සල් දෙන හැමෝගෙම සතුට තමයි ගොඩක් මිනිස්සු දන්සලට එනවනම් ඒක තමයි ඒගොල්ලෝගේ සතුට. ඉතින් අපේ දන්සලටත් ඒ වගේම ලොකුම ලොකු සෙනගක් ඇවිල්ලා හිටියා. මේකට මහන්සි වුණේ අපේ ගමේ කට්ටියයි අපේ සමගි ත්‍රිරෝධරත සංගමේ සමාජිකයනුයි. හරි ගයිස්, එහෙනම් ඉතින් සමුගන්නම් අපි අදට. අපේ channel එක subscribe කරලා මේකට like එකක් දාගෙන යන්න. ඕගොල්ලෝ හැමෝටම ජය වේවා. අපි ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු.